ඇලුමිනියම් කියන්නේ බැර ලෝහයක්. ඒ වගේම මේක නියුරෝටොක්සික්. ඒ කියන්නේ ස්නායු වලට හානි කරනවා. ඇලුමිනියම් ඔබේ ස්නායු වලට හා මොළයට බොහොම නරක විදියට බලපානවා. ඇල්ෂයිමර් රෝගය හැදෙන්න උනත් පුළුවන්. මතකයේ හීනවීම, සමායෝජනය නැතිවීම, ශරීරයේ පාලනය දුර්වල වීම සහ සමබරතාවය නැතිවීම ඇලුමිනියම් නිසා වෙන්න පුළුවන් තවත් භයානක ප්‍රතිඵල කිහිපයක්. තවත් එකක් තමයි ඇලුමිනියම් ඔබේ අස්ථි පද්ධතියටත් හානි කරනවා. ඇලුමිනියම් ඔබේ අස්ථි තුල තැන්පත් වෙනවා. මේ නිසා අස්ථි තුල කැල්සියම් තැන්පත් වීමට ඉඩ ඇහිරෙනවා. ඇලුමිනියම් ආග්‍රණය නිසා පෙනහළුවල ආබාධ හා ශ්වසන ආබාධ ඇති වෙන්නත් පුළුවන්. කුස්සියේ ඇලුමිනියම් භාවිතය අධිකයි. ඇලුමිනියම් භාජන, ෆොයිල්, හැඳි, පිඟන්, මෙකීනොකී විවිධ භාජන හා උපකරණ අපේ කෑමත් එක්ක ගැටෙනවා. ඉතා සුළු මාත්‍රාවකින් වුවත් මේවායින් අපේ ආහාරවලට ඇලුමිනියම් මිශ්‍ර වෙනවා. ඇලුමිනියම් බැර ලෝහ ගණයට වැටෙන නිසා ඒවා ශරීරයෙන් ඉවත් වෙන ප්‍රවණතාවය අඩුයි. ග්‍රිල් කරන්න වගේ දේවල් වලට ඇලුමිනියම් ෆොයිල් පාවිච්චි කරනවා. මේක ඊටාම නරක දෙයක්. මේකෙන් විශාල ප්‍රමාණවලින් ඇලුමිනියම් අපේ ආහාරවලට එකතු වෙන්න පුළුවන්. තාජාහි ඇමරිකන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඇසෑම් සුබයිත් පවසන ආකාරයට මෙවන් අවස්ථාවකදී ඇලුමිනියම් මිලිග්‍රෑම් 400ක් පමණ ශරීරගත වෙන්න පුළුවන්. ඒ වගේම ඇලුමිනියම් කෑන්ද සෞඛ්‍යයට විශාල තර්ජනයක්. ඇලුමිනියම් අධික තාපයේදී සියුම් අංශු මුදා හරිනවා. මේ අංශු ආහාර සමග මිශ්‍ර වෙනවා. තවත් එකක්, දෙහි, විනාගිරි වැනි ඇසිඩ් වර්ග මගින් ඇලුමිනියම් පහසුවෙන්ම දිය වී ආහාරවලට මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා ආහාර පිසීමේදී හා ආහාර ගැනීමේදී පුළුවන් තරම් ඇලුමිනියම් භාජන හා උපකරණ භාවිතයෙන් වැළකී සිටින එක තමයි කරන්න ඕනේ. ඒක අපි කාගෙත් ශරීර සෞඛ්‍යයට හොඳ දෙයක් වේවි. මෙවැනි වටිනා තොරතුරු දිනපතා දැනගන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.